ජූසි සුපර් මොයිස්ට් සබ්මරින් එකක් අද ගෙදර හදමු. මේකට මම අද පාවිච්චි කරේ මීට් එක චිකන්. ඕගොල්ලන්ට පෝක් එහෙම නැත්නම් කැමති මාළු జాතියක් තියෙනවා නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. චිකන් ටික සාමාන්‍ය තරමක කෑලි වලට කපාගෙන ඕගොල්ලන් හොදලා ඒකේ මෙන්න මේ විදිහට නිකන් හරියට කෝප්ප කාලක් විතර වගේ වතුර ඉතුරු වෙන්න විදිහට අරගන්න. ඒක මස් වතුර ඔක්කොම බේරන්න එපා. මොකද මේ අපි මේකේ ෆිලිං එක හදන්නේ මොයිස්ට්ටනේ. ඒක නිසා මේකේ වතුර ගතිය තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම ගාලික් පවුඩර්, අනියන් පවුඩර් ඒ දෙක එකතු කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට සැර ඕන ප්‍රමාණයට මේකට මිරිස් දාගන්න. මම නම් පැප්‍රිකයි චිලි පවුඩර්යි දෙකම පාවිච්චි කරා. චිලි පවුඩර් තේ හැන්දක් මං මෙතන ගත්තේ චිකන් ග්‍රෑම් 200ක් විතර වගේ තිබ්බා. ඉතින් හැම ස්පයිස් එකෙන්ම තේ හැන්ද වගේ එන විදිහට මන් දාගත්තා. මොකද්ද? ඔව් සැර අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලන් මෙතනදී ඒක බැලන්ස් කරගන්න. අනිවාර්යෙන්ම අනියන් පවුඩර්, ගාලික් පවුඩර්, චිලි පවුඩර් ඔය තුන අනිවාර්යෙන්ම දාන්න. මොකද මේක සීසන් වෙන්න ඕන නිසා. ඊට අමතරව ලුණු ගම්මිරිස්. ඊට පස්සේ මම මෙතන දාන්නේ කයන් පෙපර්. කයන් පෙපර්, පැප්‍රිකා පවුඩර්, චිලි පවුඩර් තුනම මම දැම්මා. එකකින් තේ හැඳි බාගේ වගේ ගානේ වැටෙන්න. ඕගොල්ලන්ට මිරිස් ಜಾති තුනක් නැත්තම් තේ හැන්දක් එකමාරක් වගේ මිරිස් දාගන්න. ඒක ඕගොල්ලන්ගේ රස අනුව. ඊට පස්සේ විනාකිරි චුට්ටක් දාගන්න. තේ හැඳි දෙකක් හෝ දෙකමාරක් වගේ දාලා හොඳට මේක අනාගන්න. සීසන් කරන්න එකයි මෙතන කරන්නේ. ඕගොල්ලන්ට at least මේක 10 minutes 15 minutes වත් තියන්න පුළුවන් නම් හොඳයි. මොකද මේකේ රස ඔක්කොම ටික මේකට අල්ලගන්න. එවලෙම වුණත් හදන්න ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම නම් චුට්ටක් වෙලා මේක තිබ්බා. මොකද මේක මැරිනේට් වෙනකන් අපිට තව කරගන්න වැඩ ටිකක් තියෙන නිසා මේක හොඳට අනාගෙන පැත්තකින් වහලා තියන්න. චිකන් ටික මැරිනේට් වෙනකන් අපි ගාලික් එක රෝස් කරගමු. ඕගලන්ට මෙතනදී ෆුල් මෙහෙම ගාලික් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ විදිහට ලොකු ගාලික් එකක් හොයාගන්න බැරි නම් ක්ලෝව්ස් වෙනම ගන්න පුළුවන්. හැබැයි පොත්ත පිටින් ගන්න. ඊට පස්සේ අරගෙන මෙහෙම ෆොයිල් පේපර් එකක් උඩ මේක තියලා ඔලිව් ඔයිල් ටිකක් දාලා ලුණුයි ගම්මිරිසුයි චුට්ටක් ඉහාගෙන ඇතුළට හුලං යන්නේ නැති වෙන්න මේක හොඳට ගුලි කරගන්න. ඒ කියන්නේ ෆොයිල් පේපර් එකෙන් මේ ගාලික් එක හොඳට ඔතන්න. ඔතලා මේක බේක් කරන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් 180 විතර වගේ half an hour විතර මේක බේක් කරගන්න. මොකද අපිට ඕනේ මේක රෝස්ට් කරගන්න. අපි ගෙදර ගාලික් අයෝලි එකක් හදන්න යන්නේ සබ්මරින් එකට ගන්න. ඉතින් ඒක නිසා ගාලික් අයෝලි එකට රෝස්ටඩ් ගාලික් තමයි දාන්නේ. ඉතින් ඒක තමයි අපි මේ හදාගන්න යන්නේ. ඊට පස්සේ ඒකත් oven එකට දාලා මෙන්න මේ ಜಾති තුන ඕගොල්ලන් ලෑස්ති කරගන්න. බෙල් පෙපර්, ටොමැටෝ, අනියන්. ඔය තුන තමයි අපි ෆිලිං එකේ චිකන් වලට අමතරව වෙජිටබල්ස් වලට දාන්නේ. මොකද මේක පොඩ්ඩක් ජූසි වෙන්න ඕනේ හින්දා තක්කාලිත් අපි දානවා. ඉතින් ඉස්සෙල්ලාම ලුණු ගෙඩිය මේ විදිහට ස්ලයිස් කරගන්න. මට ಜಾති දෙකෙන්ම ලුණු තිබුණ නිසා මං වයිට් අනියන් භාගයයි රෙඩ් අනියන් භාගයයි ගත්තා. ඕගොල්ලන්ට සම්පූර්ණ එක ලුණු ගෙඩියක් මොකක් හරි එක ಜಾතියකින් පාවිච්චි කරන්න. ලංකාවේ ඉන්න අයට නම් ඉතින් සුදු පාට ලුණු නැහැනේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් බී ලුණු ගෙඩියක් ගන්න. පිටරට ඉන්න අයට නම් ඉතින් මං කරා වගේ ಜಾති දෙකෙන්ම භාගි දාන්නත් පුළුවන්. ලුණු ටික මෙන්න මේ විදිහට අර කෑලි එකතු වෙලා තියෙන තැනින් වෙන් කරගන්න. ඒ කියන්නේ ලුණු කෑලි ටික ඉහිරලා ගන්න. මොකද මේක හොඳට
බයින් වෙන්න ඕනේ චිකන් ඒව මේවත් එක්ක ෆිලිං එකක් හදද්දි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අර ලොකු කෑලි හිටින් නැති වෙන්න ලුණු ටික ඉහිරලා ගන්න. බෙල් පෙපර් එකත් මම මේ දිග පෙපර් එක ගත්ත නිසා චුට්ටක් දිග කෑලි වලට තමයි කපා ගත්තේ. ඕගොල්ලන් අර නෝමල් බෙල් පෙපර් එක ගන්නවා නම් ඒකත් සාමාන්‍යයෙන් කොටු හැඩයට වගේ කපා ගත්තා නම් හරි. ලංකාවේ ඉන්න අයට බෙල් පෙපර් වෙනුවට මෙතෙන්දී මාළු මිරිස් දාන්න පුළුවන්. බෙල් පෙපර් දාන්න පුළුවන් අය බෙල් පෙපර්ස් දාන්න. ඉතින් ඊට පස්සේ තක්කාලි ගෙඩියත් මේ විදිහට කෑලි කපා ගන්න. දැන් මේ වෙද්දී චිකන් එක ඕල්මෝස්ට් සීසන් වෙලා මට මෙතනට ගාලික් එක රෝස් කරන්න ඒ වැඩේ කරන්න විනාඩි 5ක් වගේ ගියා. ඊට පස්සේ මේ ටික කපා ගන්න විනාඩි 5ක් වගේ ගියා. ඉතින් විනාඩි 10යි ඒ හොඳටම ඇති චිකන් ටික සීසන් වෙන්න වෙලාව. බලමුකෝ දැන් චිකන් එක. ඒක මැරිනේට් වෙලා හොඳට ෆ්ලේවර්ස් ඒවා මේවා අල්ලලා මම කලිනුත් කිව්වනේ මේකේ වතුර ගතිය තියෙන්න දෙන්න. ඊට පස්සේ මේක ස්පයිසස් ටික මැරිනේට් කරලා ගත්තට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් දාන්න. ඊට පස්සේ මම මෙතෙන්දී පොඩ්ඩක් තව රස වැඩි වෙන්න ඩ්‍රයිඩ් පාස්ලි ටිකක් දැම්මා. පාස්ලි ඒවා මේවා නම් අවශ්‍ය නැහැ. හැබැයි තෙල් ටික අනිවාර්යෙන් ඕගොල්ලන් චිකන් ටික සීසන් වුණාට පස්සේ දාන්න ඕනේ. මොකද තෙල් අපි මේ පෑන් එකට ගොඩාක් දාන්නේ නැහැ. වතුරයි චිකනුයි තෙලුයි ඔන්න ඔය ටිකෙන් තමයි මේ අපි මේ දාන ෆිලිං එක මොයිස්ට් වෙන්නේ. ඉතින් මේ ටික හොඳට තෙල්ලුත් දාලා හොඳට මේ අනා ගන්න ඔක්කොම ටික මික්ස් වෙන විදිහට. ඊට පස්සේ පෑන් එකටත් තෙල් චුට්ටක් දාන්න. ගොඩාක් දාන්න එපා. මොකද අපි චිකන් එකටත් තෙල් දැම්මම ඊට පස්සේ තෙල් එක රත් වෙනකොට ඉස්සෙල්ලාම චිකන් ටික දාන්න. මේකේ අර වතුර ගතිය අපි ඉතුරු කරන්නේ හොදද්දි ඒකේ ටිකක් චිකන් එකට දැන් උරලා තියෙන්නේ මේ වෙනකොට. ඒ වුණාට චිකන් එක තෙතයි. ඉතින් මේ ටික හොඳට බාගෙට වගේ තැම්බෙනකන් පෑන් එකේ දාලා චුට්ටක් වහලා තියන්න. විනාඩි 2ක් විතර වගේ. ඒ කියන්නේ ෆුලි කුක් වෙනකන් තියන්න එපා චිකන්. විනාඩි 2.5 විතර වගේ කුක් වුණාම ඇති. ඊට පස්සේ චිකන් ටික හැදෙනකන් අපි මෙතන චිලි හනි ඔයගලන් අහලා තියෙනවද දන්නේ මේකත් හරීම රස සෝස් එකක් වගේ එකක්. ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් නූඩල්ස් හදනකොට, ඔම්ලට් හදනකොට, එතකොට සොසේජ් එකක් බේකන් අනම්මනම් එහෙම ඒවා කනවා නම් ඒක උඩට දාන්න පුළුවන් මේක. ඒ කියන්නේ පැණි මිරිසුයි එකතු කරලා තමයි අපි මේක හදන්නේ. මේකට කියන්නේ චිලි හනි කියලා. බොටල් කරලත් මේක ගන්න පුළුවන්. නමුත් මට ලේසි ගෙදර හදන එක. මොකද පැණිත් තිබුණා, කෑලි මිරිසුත් තිබුණා. ඉතින් ඒ දෙක කවලම් කරලා චුට්ටක් වෙලා ලිපේ තියලා ගන්න විතරයි තියෙන්නේ. විනාකිරි චුට්ටකුත් මම දැම්මා පොඩි ඇඹුලක් එන්න. එහෙම මම අවශ්‍ය නැහැ. විනාකිරි දාන්නේ නැහැ. දාන්නේ නැතුවත් හදනවා, දාලත් හදනවා. ඒක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඔයගලන්ගේ choice එක. මම මෙතෙන්දී පොඩ්ඩක් ලුණු ඇඹුල එන්න ඕනේ හින්දා විනාකිරි දැම්මා. ඊට පස්සේ ලුණු චුට්ටකුත් දාන්න. වෙනනම් මේකට දාන්න දෙයක් නැහැ. ඕගොල්ලන් කැමති නම් පොඩ්ඩක් මිරිස් පාට එන්න ඕන නම් මිරිස් කුඩු ටිකක් දාන්න. හැබැයි මම ආසයි පැණි පාට ඒ විදිහටම තියනවා නම්. ඉතින් සැර මේකත් සැර ඕගොල්ලන්ට කැමති විදිහට බැලන්ස් කරන්න පුළුවන්. පැණි රස ගොඩාක් එන්නේ නැති වෙන්න සැර වැඩියෙන් එන්න ඕන නම් ටිකක් වැඩියෙන් කෑලි මිරිස් දාගන්න. නැත්තම් සාමාන්‍ය සැරක් ඕන නම් මම මෙතෙන්දි මිරිස් කුඩු දානවා. පාට වෙනස් වෙන්න මට මතකයක් තිබ්බේ නෑ මම මේකට මිරිස් කුඩු දැම්මද නැද්ද කියලා. සමහරක් වෙලාවට මම හදනකොට මේකට මිරිස් කුඩු දාන්නේ නැහැ. නිකම්ම පැණි කෑලි මිරිසුයි විනාගිරි චුට්ටකුයි විතරක් දාලා ගන්නවා. ඊට පස්සේ මේක චුට්ටක් වෙලා මද ගින්දරේ වගේ පොඩ්ඩක් ලිපේ තියලා ගන්න. මේක අර පැණි හයි වෙනකන් නටවන්න දෙයක් නැහැ. පෙන දාන්න ගන්නකොට ටක් ගාලා මේ බාන්න. මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් එනකොට ඒ කියන්නේ ඕල්මෝස්ට් වතුර ගතිය තියෙන්නේ. එච්චරයි. ඒ සෝස් එක එච්චරයි. ඊට පස්සේ දැන් මේ වෙනකොට චිකන් එක
අපේ හොඳට හැදිලා මෙන්න මේ වතුර ටික තමයි most important. මොකුත් කරන්න එපා. මේ වතුර ටික හින්දන්න එපා. එහෙම්මම තියන්න. ඔහොමම තියෙද්දි ඔයගොල්ලන් මේක වෙන භාජනයකට ට්‍රාන්ස්ෆර් කරගන්න. මේ වතුර ටික පිටින්. වතුර වාෂ්ප වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ වතුර හැදෙන ලෙවල් එකට තමයි අපි මේ චිකන් ටික කුක් කරගන්න ඕනේ. මොකද මේක මොයිස්ට් නේ. අපි හදන සබ්මැරින් එකේ ෆිලිං එක සුපර් මොයිස්ට්ට තියෙන්න ඕන නිසා තමයි මෙහෙම මේ විදිහට වතුර තියෙද්දි අපි වෙනම අයින් කරගන්න. ඊට පස්සේ අපි චිකන් ටික හදාගත්ත භාජනයේටම ආපහු තෙල් ටිකක් දාලා අර කපාගත්ත එළවලු ටික උයා ගන්න එපැයිනේ. ඉස්සෙල්ලම දැන් අපි සාමාන්‍යයෙන් මොනවා හරි හදනකොට ඉස්සෙල්ලම දාන්නේ ලූණුනේ. මම මෙතෙන්දී ඉස්සෙල්ලම දාන්නේ බෙල් පෙපර්. මොකද බෙල් පෙපර් ටික ඔලිව් ඔයිල් එක්ක පොඩ්ඩක් අර රෝස්ට් වෙන ලෙවල් එකට වගේ එනවා. පොඩ්ඩක් අර නිකන් ඒකට කියන්නේ චාඩ් ලෙවල් එකට. ඒ කියන්නේ පොඩ්ඩක් කළු වෙලා තෙල් එක්ක අර දාර හරිය පොඩ්ඩක් නිකන් මේ රෝස්ට් වෙන ලෙවල් එකට වගේ ඒ ගන්න ඕන හින්දා මේ මම මෙතනදී ඉස්සෙල්ලම බෙල් පෙපර් ටික තමයි තෙල් එකට එකතු කරගන්නේ. ඊට පස්සේ මේකට ලුණු චුට්ටක් දාන්න. ලුණු දාපු ගමන් බෙල් පෙපර් වලට පටස් ගාලා තැම්බෙන්න ගන්නවා. ඒක තමයි මේ සීක්‍රට් එක. ඒ කියන්නේ ඕනම එරෝල්ලුවකට ලුණු මික්ස් වෙච්ච ගමන් ඒකේ තියෙන වතුර ටික එළියට ඇවිල්ලා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. කුකින් ප්‍රොසෙස් එක පටන් ගන්නවා ඉස්සෙල්ලම ලුණු දාපු ගමන්. වතුර ගැටිය අයින් වෙනවා. ඉතින් මේක කලුවම කරගන්න එපා. නිකන් අර ඩාර විතරක් බ්‍රවුන් පාට වගේ වෙන ලෙවල් එකක් එනකම් මේක උයා ගන්න. එන්නකෝ ගාලික් එක මේ වෙලාවේ පුදුම සුවඳක් මුළු ගෙදරම සුදු ලුණු සුවඳයි. මේක රෝස්ට් වෙලා තියෙන්නේ. පරිස්සමෙන් අරින්න. වාෂ්ප යනකම් ඉඳලා ඔක්කොම දිග අරින්න. අත පුච්ච ගන්න එපා. මේක ඇතුලේ හොඳටම වාෂ්ප හැදිලා තියෙන්නේ. බලන්නකෝ ගාලික් එක හරි සොෆ්ට්. හරිම සුවඳයි. මේක බට එක නිකන් පුදුම රසක්. ඉතින් මෙන්න මේ ලෙවල් එකට දැක්කද බ්‍රවුන් පාට වෙලා තියෙනවා බෙල් පෙපර්ස් ටික. දාර හරිය. ඉතින් ඒ ලෙවල් එකට ආවන් පස්සේ තක්කාලි ටික කරන්න. තක්කාලි දාපු ගමන් මේක චුට්ටක් වතුර වගේ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වතුරක් දාන්න. මොකද මේකට තෙතමනේ ඕනේ. ඉතින් ඒක නිසා දැන් බෙල් පෙපර්යි තක්කාලි දෙක හොඳට කුක් කරගන්න. තක්කාලි නම් දාපු ගමන් ටක් ගාලා තැම්බෙනවනේ. ඉතින් ලොකු වෙලාවක් කවලම් කර කර ඉන්න දෙයක් නැහැ. මේක දාලා විනාඩියක් විතර වගේ ලිපේ තියලා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ලුණු ටික මේකට ඇඩ් කරන්න. මෙතෙන්දී ලුණු දාන්න එපා. මොකද අපි චිකන් ඒවා මේ ඔක්කොම ටික කවලම් කරාට පස්සේ මොකද චිකන් එකෙත් අපි සීසන් කරාදී ලුණු දැම්මනේ. ඒක නිසා මෙතෙන්දී මොනවද දාන්න එපා. තක්කාලි ටික සොෆ්ට් වෙනකම් ලිපේ තියලා ඊට පස්සේ ඕගලන්ට පුළුවන් ලුණු ටික ඇඩ් කරගන්න. මම කියවනේ ලුණු අර ඉහිරලා වගේ ගන්න කියලා. ඒක කපනකොට කරන්නත් පුළුවන්. ඕගලන්ට මේකට ඇඩ් කරනකොට තේරුණොත් තව මේ තියනවා කියලා අර එකට වෙච්ච කෑලි ඒවා පොඩ්ඩක් ඉහිරලා වගේ අරගෙන අපේ බෙල් පෙපර් මික්ස් එකටම ලුණු ටිකක් දාලා හොඳට මේක චුට්ටක් වෙලා උයා ගන්න. විනාඩි 3ක් විතර වගේ ලුණු ටික ට්‍රාන්ස්ලූසන්ට් වෙනකම්. ඒ කියන්නේ අර ලුණු ටික සොෆ්ට් වෙලා බාගෙට තැම්බෙලා වගේ එනකම් මේක උයා ගන්න. ඊට පස්සේ මම මෙතෙන්දී තව පාස්ලි චුට්ටක් දැම්ම මේකට ෆ්ලේවර් එක වැඩි කරන්න. මිරිස් කුඩු ටිකකුත් මේකට දාන්න. ඒක ඕගොල්ලන්ගේ සැර අනුව ඕගොල්ලන් කැමති ප්‍රමාණයක් ඒකට දාගන්න. ඊට පස්සේ ලුණු අපි කලින් දැම්මනේ. මෙතෙන්දී මම මොනවද දාන්නේ? ඔව් මිරිස් කුඩු. කලින් මං හිතන්නේ මම දැම්මේ අර කයන් පෙපර් එකෙන්ම චුට්ටක්. ඊට පස්සේ කහ කුඩු චූට්ටක් දාන්න අර ලස්සන පාට එන්න ඕන හින්දා නැත්තම් රතු පාටට මේක තියෙන්නේ. රතුයි කහයි එකතු වුනහම අර පොඩි ලස්සන පාටක් එන හින්දා මෙතෙන්දි මම කහ කුඩු චූට්ටකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ගම්මිරිස් මේක සම්පූර්ණයෙන් බේස් එක
ඕගොල්ලන්ගේ රස අනුව දාන දේවල් දාගන්න. 3-5 ඒවා මේවා නම් දාන්න එපා. මේක සබ්මැරින් එකක් හින්දා පුළුවන් තරම් අර ලුණුයි මිරිසුයි කියන්නේ ලුණුයි සැරයි බැලන්ස් වෙන විදිහට ඒ දාන ಜಾති ටික දාන්න. මම මෙතෙන්දි දාපු ඒවා විතරක් දැම්මත් මේ ෆිලිං එක හරිම රසයි. ඉතින් ඕගොල්ලන්ට තියෙනවා නම් ඒ දේවල් ටික දාන්න. ලුණු ටික බාගෙට බැදුනට පස්සේ අර චිකන් එකේ වතුර ටිකත් එක්කම ආපහු අපි අර බෙල් පෙපර් මික්ස් එකට චිකන් ටික දාගමු. දාගෙන මේක චුට්ටක් වෙලා උයා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් මට තේරුණා තව චුට්ටක් වතුර ආවනම් හොඳයි වගේ කියලා. ඒක නිසා මොකද මේකේ පොඩ්ඩක් අර වතුර ගතිය මදි වගේ. මෙහෙම කෑලි කෑලි නෙමෙයි. අර මේක හොඳට බයින්ඩ් වෙලා හොඳ තික් ෆිලිං එකක් හැදෙන්න ඕනේ. තික් ෆිලිං එකක් හැදෙන්න ඕන නිසා බලමුකෝ චුට්ටක් වහලා තියලා එළවලු වලත් වතුර උනන ලෙවල් එක බලලා ඊට පස්සේ වතුර දාගමු. එන්න අපි දැන් ඒක හැදෙනකන් ගාලික් අයෝලි එක හදමු. ගාලික් අයෝලි පිටරට නම් වෙනම කන්ටේනර්ස් වල ගන්න තියෙනවා. මම මෙතනදි කරන්නේ මයොනිස් මේස හැඳි 2යි අපි අර රෝස් කරගත්ත ගාලික් එකයි මේකට මික්ස් කරගන්නවා. මේ ගාලික් එක නම් ලුණුයි ගම්මිරිසුයි කෑලි මිරිසුයි දාලා මේක නිකන් කන්න පුළුවන්. හරිම රසයි. හරිම සුවඳයි. මට මේක කියනකොටත් ඒකේ රසයි සුවඳයි මතක් වෙන ඉඳ කටට කෙලත් එනවා. ඉතින් ගාලික් ටික හොඳට ඒ කියන්නේ චොප්පම වෙන්න මික්ස් කරගන්න එපා. සාමාන්‍යයෙන් කෑලි හැපෙන ලෙවල් එකට පොඩි පොඩි කෑලි තියෙන ඒ කියන්නේ කටට හැපෙන්න අවශ්‍ය ප්‍රමාණයට වගේ පොඩ්ඩක් මේකට දාගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත chili honey එක අන්නේ chili honey එකෙන් චුට්ටකුත් මේකට දාගන්න. ඒකෙන් තමයි රස එන්නේ. ගාලික් අයෝලි එකට රස ගන්නේ මෙන්න මේකෙන්. මොකද අයෝලි එකක් කිව්වම පැණි රසක් තියෙනවා ඒකේ. ඉතින් ඒක නිසා ඒ ස්වීට්නස් එකයි සැරයි දෙකම මේකෙන් එනවා. ඉතින් මම මෙතෙන්දි ගත්තේ ඕගොල්ලන් දැක්කනේ මයොනිසුයි රෝස්ටඩ් ගාලික් ඊට පස්සේ chili honey. මේවා වෙන වෙනම සුපර් මාකට් එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ අවශ්‍ය දේවල් ගෙදර තියෙන හින්දායි මම මේ ටික ගෙදර හදාගත්තේ. එහෙම නැත්තම් මේවා සුපර් මාකට් එකේ ගන්න තියෙනවා ඕගොල්ලන්ට. ගාලික් අයෝලි වෙනම තියෙනවා, chili honey වෙනම තියෙනවා, මයොනිස් කොහොමද තියෙනවා. ඉතින් ඔය තුන මික්ස් කරලා ඕගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ගෙදර හදන ගාලික් අයෝලි එක. මේක පාමුකෝ චිකන් එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් නම් වතුර ගතිය හරි වගේ. අර එළවලු වලිනුත් උණපු වතුර ටික කරියකට මික්ස් වෙලානේ තියෙන්නේ. මෙන්න මේ ලෙවල් එකට සෝසි ගතියට කරි එක තියෙන්න ඕනේ. ඕනට එළිය ඩ්‍රයි කරගන්න එපා. මෙන්න මේ ලෙවල් එකට යට ග්‍රේවිනස් එක ඔයගලන්ට පෑන් එකේ පේන ලෙවල් එකට මේ විදිහට චිකන් එක හදාගන්න. දැන් චිකන් එක හදලා ඉවරයි. මගේ අයෝලි එක හදලා ඉතුරු වෙච්ච chili honey ටික එයා ටයිට් කන්ටේනර් එකක දාලා මේ විදිහට ඔයගලන්ට ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. මම මේක එක එක දේවල් වලට දානවා. අර කලින් කිව්වා වගේ බේකන් සෑන්ඩ්විච් බිත්තර වදිනකොට බැදලා ඉවර වුණාම උඩින් දාලා එතකොට නූඩල් එකක් කනකොට ඒකට උඩින් දාලා කන්න පුළුවන්. ඕගලන්ට ඕනෙම එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ ඕන තරම් කල් මේක තියාගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කුක් කරන ඒවා ටික ඔක්කොම හදලා ඉවරයි. දැන් තියෙන්නේ සබ්මැරින් එක ඇසෙම්බල් කරගන්න. මම මෙතෙන්දි ගත්තේ චීස් බන්. මොකද මට බැගෙට් එකක් හොයාගන්න එදා හම්බුනේ නැහැ. ඕගලන්ට අර දිග පාන් එක බැගෙට්ස් කියන්නේ. බැගෙට්ස් අරගෙන සාමාන්‍යයෙන් සබ්මැරින් සයිස් එක ඕගලන් දන්නවනේ නිකන් 15 cm 30 cm විතර වගේ කෑලි දෙකකට හරි තුනකට හරි කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මේ දිග හැඩේ ඕනම බන් එකක් ඕගලන්ට සබ්මැරින් එකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මෙතන ගත්ත බන් එකේ පොඩ්ඩක් අර මැද
ගොඩක් බනිස් ගතිය වැඩි. ඒක නිසා මම මේකේ මැද චුට්ටක් අයින් කරගත්තා මේ විදිහට. මොකද නැත්තම් අපේ උයාගත් ෆිලිං එක කරි එක මේකට දාන්න දැම්මහම හැලෙනවා. ඒක නිසා තමයි මම මේක මේ විදිහට මේ ඇතුලේ පාන් ටික චුට්ටක් අයින් කරගන්නේ. ඔක්කොම නෙමෙයි. අර වැඩි වගේ තේරෙන හරිය. මොකද මේකට අපි ෆිලිං එක දාන්න එපයිනේ. ෆිලිං එක දාන්න ඉඩ තියෙන්න එපයිනේ. ඒක නිසා තමයි මම මේකේ මැද මේ විදිහට චුට්ටක් අයින් කරගන්නේ. හැබැයි බැගේජ්ස් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බැගේජ් එකේ මෙච්චර මේ පාන් ගතියක් නැහැනේ ඇතුලේ. අනිත් එක ඒක හරි සොෆ්ට් පාන් එකක් නේ තියෙන්නේ ඇතුලේ. ඉතින් ඒක නිසා බැගේජ් එකට ඕගලන්ට ෆිලිං එක ඒ විදිහටම මෙයා දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක චුට්ටක් ටෝස්ට් කරගන්නවා මගේ මේ ටෝස්ටර් පෑන් එකේ. මොකද මේක ටෝස්ටර් එකට දාන්න බෑ. ඒක නිසා මේ පෑන් එකේ මෙන්න මේ විදිහට චුට්ටක් බ්‍රවුන් කරලා ගන්න. එතකොට ක්‍රිස්පි වෙනවා. මේ හරි රසයි. ඒ කරලා ෆිලිං එක දාන්න කලින් අපි ගාලික් අයෝලි එක මේකේ ඇප්ලයි කරගන්න ඕනේ. මේ විදිහට මේකෙන් තමයි හරිම රසක් එන්නේ. අර ෆිලිං එකයි මේකයි එකට හැපෙනකොට කැවෙනකොට ඒ රස ඕගලන් හදලම බලන්න ඕනේ. මම කිව්වට ඒක තේරුමක් නැහැ. හදලා බලන්න. ගාලික් අයෝලි එක මොන රසයිද? අපි අර හදාගත්ත ෆිලිං එක මොන රසයිද? ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හැදුවාම තමයි ඕගලන්ට ඒකේ රස තේරෙන්නේ. ඉතින් ගාලික් අයෝලි එක දාලා ඊට පස්සේ අපි ෆිලිං එක පුරව ගන්න. ෆිලිං එක පුරව ගන්න කලින් ඕගලන්ට ගාලික් අයෝලි එකට උඩින් ඕන්නම් සැලඩ් ලීව්ස් තියාගන්න පුළුවන්. එහෙම නැත්තම් මම මේ කරනවා වගේ නිකන් ඕගලන්ට තියාගන්නත් පුළුවන්. මට නිකන් සැලඩ් ලීව්ස් දාන්න හිතුණා. ඒත් මම දැම්මේ නැහැ. නිකන් too much වෙයි කියලා හිතිලා. ඒකෙන් නම් අර එන්නේ ඇත්තටම ලස්සනක් විතරයි. හැබැයි මට හිතුණා මේක මේ විදිහට කරා නම් හොඳයි කියලා. මොකද කරි එක ගොඩක් තිබ්බා. ඒක නිසා ඒක වැඩියෙන් පුරව ගන්න ඕනේ නිසා මම මේකට සලාද කොළ මොනවත් එහෙම දැම්මේ නැහැ. ඉතින් ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට ෆිලිං එක මේකේ මැදට දාගන්න. ඉතින් almost done අපේ සබ්මැරින් එක මේ වෙලාවේ. ඉතින් ඒකලා මෙහෙම වහගන්න. ඉතින් සබ්මැරින් එකක් කිව්වහම ඉතින් ඔච්චරයිනේ. අපි දන්නේ ෆිලිං එකකුයි පාන් එකකුයි. අතර මැද්දට වැඩිම වුණොත් ඉතින් සලාද කොලයක් ලුණු අනියන් රින් එකක් එහෙම තියෙයි. ඉතින් ඒ අරුණකොට ඔය සෝසස් ಜಾති වලිනුයි ෆිලිං එකෙනුයි තමයි සබ්මැරින් එකක් රස වෙන්නේ. ඉතින් අපි සබ්මැරින් එක හදලා ඉවරයි. මේ මගේ හස්බන්ඩ්ගේ සබ්මැරින් දෙක. ඉතින් දෙකට ගානට ගාලික් අයෝලි එකත් හරි ක්වොන්ටිටි එකෙන්ම තිබ්බා. වැඩිත් නැහැ අඩුත් නැහැ. ඉතින් හදලා කාලා බලන්න. මට නම් මේක හරිම රසයි. කරි එක හරි මොයිස්ට්ට තියනවානේ. අපි අර සෝස් ගතියට ඉතුරු වෙන්නනේ කරි එක ගත්තේ. ඉතින් ඒ විදිහට තමයි සබ්මැරින් එකක සාමාන්‍යයෙන් ෆිලිං එක හරි මොයිස්ට්නේ. ඒ විදිහට අපිට ගෙදර හදාගන්න පුළුවන්. ඒකේ ඒවා ලොකු වැඩ නෙමෙයි. ඉතින් උයනකොට ඇත්තටම අර මොයිස් ගතිය වැඩි කරගන්න අපි චිකන් එක ඕව කුක් කරගන්නේ නැතුව මුලදී වතුර ගතිය හිටින්න ඒක බාගත්තාම ඕල්රෙඩි අපිට මොයිස්චර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි සබ්මැරින් එක හදලා ඉවරයි. ඇත්තටම මගේ මේ වීඩියෝ එකේ පර්පස් එක මට පෙන්වන්න ඕනුනේ අපි සල්ලි දීලා කඩෙන් කන දේවල් ගෙදර හදන්න පුළුවන් කියන දේ. ගෙදර හරි ලේසියෙන් අපිට දේවල් කරන්න පුළුවන්. අපි එළියෙන් කනකොට දන්නේ නැහැනේ ඒ වගේ ක්වොලිටි එක කොච්චර සෞඛ්‍ය ආරක්ෂිතයිද ගන්න දේවල්. එතකොට දාන තෙල් ಜಾති අපි දන්නේ නැහැ මොනවද ඒගොල්ලන් පාවිච්චි කරන්නේ කියලා. නමුත් අපි දේවල් ගෙදර කරගන්නකොට අපි දන්නවා ඒවා පිරිසිදුයි ඒ වගේම ගුණදායී කියලා. ඉතින් කාලා මට රස කියන්න.